වසර 7ක කාලයක සිට මෙරට සිදු කළ මත්ද්‍රව්‍ය චාවාරමක සුළුමුළු සොයා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත මත්ද්‍රව්‍ය නාශකාංශයේ නිලධාරීන්ට ඉකුත් 10කිව තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය චාවාරම මෙහෙවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට. සුරාබදු මත්ද්‍රව්‍ය නාශකාංශයේ නිලධාරීන් පවසන්නේ මෙම සූක්ෂම චාවාරම මෙරට සිදු කර ඇත්තේ එකම පවුලක මව, පියා සහ දියණිය විසින් බවයි. මව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තාවක්. දියණිය 23 හැවිරිදි තරුණියක්. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා මේ වන විට කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කෝල් සෙන්ටර් එකක සේවය කරන කාන්තාවක් වනවා. ගම්පහ පහළයාගොඩ ආරාම්පාරේ නිවසක ඔවුන් පදිංචිව සිටින අතරේ එය කුලී පදනම මත ලබාගත් නිවසක් බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරච්චි මාර්ග කියා සිටියේ. ඔවුන් දෙදෙනා රැකියාව සඳහා පහළයාගොඩ සිට කොළඹ මර්දාන දුම්රිය පොළතෙක් ගමන් කරන්නේ දුම්රියෙන්. මව මර්දාන නැවතුම් පොළෙන් දුම්රියෙන් බැස දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට යන අතර දියණිය කොම්පඤ්ඤ වීදිය තෙක් ගමන් කරන බවයි වාර්තා වන්නේ. මෙම මව සහ දියණිය මත්ද්‍රව්‍ය චාවාරමේ යෙදෙන බව සුරාබදු මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන්ට ඔත්තුවක් ලැබී තිබුණා. ඒ මීට වසර එකහමාරකටත් පෙරයි. වසර එකහමාරක් පුරා ඔවුන් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක යෙදුණද ඔවුන් ගැන කිසිදු සාර්ථක හෝඩුවාවක් නිලධාරීන්ට දැනගත නොහැකි වුණා. උදෑසන සේවයට පැමිණෙන මව සහ දියණිය පසුපස නිලධාරීන්ද මගින් මෙන් දුම්රියෙන් ගමන් කරමින් ඔවුන්ගේ හැසිරීම් රටාව සෙව්වද කිසිදු සැක කටයුතු කරුණක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකියාවක් ලැබුණේ නැහැ. පහළයාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ටද මෙම මව සහ දියණිය පිළිබඳ කිසිදු සැකයක් ඇතිව තිබුණේ නැහැ. ඒත් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් ඔවුන් ගැන ඇහැගහගෙනම සිටි අතර වසර එකහමාරක කාලයකට පසුව නිලධාරීන්ට ඔවුන් දෙදෙනා ගැන සාර්ථක තොරතුරක් ලැබුණා. ඒ තොරතුරට අනුව ඉකුත්දා රාත්‍රියක සුරාබදු මත්ද්‍රව්‍ය නාශකාංශයේ නිලධාරීන් ඔවුන් පදිංචි ගම්පහ පහළ යාගොඩ ආරාම්පාරේ නිවසට එක්වරම කඩා පනින්නට වූ අතර ඒ වන විට නිවසේ සිටියේ 23 හැවිරිදි රූමත් දියණිය පමණයි. නිලධාරීන් අයට සිය අනන්‍යතාවය පවසමින් නිවසේ අත්සක් මුල්ලක් නැර සෝදිසි කළ අතර ඒ වන විට දියණිය සිටියේ කිසියම් තැතිගැන්මකින්. එම අවස්ථාවේදී සෝදිසි කිරීමේදී එම තරුණියගේ කාමරයේ තිබූ අල්මාරියක මත්ද්‍රව්‍ය බහල වූ පාර්සලයක් තිබී සොයා ගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් නැගෙන් ප්‍රශ්න කළද ඇයට ඊට නිසි උත්තර පැවසීමට නොහැකි වූ අතර එම පාර්සලය තුළ රුපියල් 1,56 ලක්ෂයක් වටිනා හෙරොයින් ග්‍රෑම් 780ක් තිබූ බවයි වාර්තා වන්නේ. නිලධාරීන් නැගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය චාවාරමේ සුළුමුළු අනාවරණය කරගත් අතර ඒ අනුව හෙළිවන්නේ මෙම චාවාරමද ඇය සිදු කර ඇත්තේ සිය මව සමග බවයි. මොවුන් වෙත මෙවන් මත්ද්‍රව්‍ය පාර්සල් ලෙවන ලබන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින මත්ද්‍රව්‍ය චාවාරම මෙහෙයවන තැනැත්තෙකු බවද හෙළිව තිබෙනවා. අදාළ මත්ද්‍රව්‍ය පාර්සලය ලැබුණු පසු එය නිවසේ ආරක්ෂිතව තබා ගන්නා ඔවුන් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින තැනැත්තා විසින් කන්ෆරන්ස් කෝල් මාර්ගයෙන් දෙනු ලබන උපදෙස් වලට අනුව පාර්සලයේ කඩා අවශ්‍ය මත්ද්‍රව්‍ය ග්‍රෑම් ප්‍රමාණය කොටස් කර වෙනත් බෑග් වල බහලනු ලබනවා. පසුව රැකියාව සඳහා උදෑසන නිවසින් පිට යන මොහොතේ එම පාර්සලය දුම්රියෙන් මර්දාන දුම්රිය පොළ වෙත රැගෙන ඒමයි සිදු කරන්නේ. ඩුබායි චාවාරමා විසින් කන්ෆරන්ස් සරහා ලබා දෙන වෙනත් පුද්ගලයා වෙත එම මත්ද්‍රව්‍ය පාර්සලය රැගෙන යාම ඔවුන් විසින් එලෙස සිදු කර තිබෙන බවද අනාවරණය වෙන තිබෙනවා. අදාළ පුද්ගලයා මර්දාන දුම්රිය පොළ තුලදී මෙම මවගෙන් හා දියණියගෙන් අදාළ පාර්සලය ලබාගෙන නික්ම යන බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ. මේ නිසා මේ අම්මයි දුවයි ගැන කාටවත් මෙතෙක් කාලයක් කිසිම සැකයක් ඇති කරගන්න ලැබිලා නැහැ. එයාලා උදේ වැඩට එනවා කෝච්චියෙන්. එනකොට හෑන්ඩ් බෑග් එකේ හරි බත් පාර්සලයක් විදියට හරි තමයි මේක අරගෙන එන්නේ. ඇවිල්ලා අම්මා මර්දාන ස්ටේෂන් එකෙන් කෝච්චියෙන් බහිනවා. එතනදී ඩුබායි වලින් සම්බන්ධ කරපු පුද්ගලයා ඇවිල්ලා ඒ කාන්තාවගෙන් කුඩු පාර්සලය අරගෙන යනවා. ඊට පස්සේ කාන්තාව රේල් එකේ වැඩට යනවා. දුව බැංකුවේ වැඩට යනවා. මේ ක්‍රමය අවුරුදු 7ක් තිස්සේ මේගොල්ලෝ කරලා තියෙනවා. අහල පහල අය විතරක් නෙමෙයි මර්දාන රේල් එකේ කිසි කෙනෙක්වත් මෙයාලා ගැන සැකයක් ඇති කරගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී විමර්ශන නිලධාරියෙක් ඒ විදිහට සඳහන් කළා. නිලධාරීන් 23 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගත් අතරේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දින හා මත්ද්‍රව්‍ය ලැබුණු සහ මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන්ට ලබා දුන් ප්‍රමාණයන් සටහන් කරපු පොත්පත් කිහිපයකුත් නිලධාරීන් Tamanගේ බාරයට අරගෙන තියෙනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව සැක කරන සැකකාරගේ මව වැටලීම් සිදු කළ අවස්ථාවේ නිවසේ නොසිටීම නිසා ඇය අල්ලා ගැනීමට නිලධාරීන්ට හැකි වුණේ නැහැ. අල්ලගත් සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම වලදී ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රසක් අනාවරණය වෙලා තියෙනවා.
ඩුබයි සිට ලැබෙන හෙරොයින් කිලෝවක් මෙලෙස දුම්රියෙන් මර්දාන දුම්රිස්ථානට ගෙන ගොස් බාර දීම සිදු කළහොත් ඩුබයි චාවාරම්කරුවන්ගේ සදා රුපියල් 20000ක මුදලක් ලැබෙනවයි කියලා ඇය සඳහන් කළා තිබ්බා. ඒත් විමර්ශන නිලධාරීන් එම ප්‍රකාශය පිළිගෙන නැති අතරේ ඔවුන් පවසන්නේ මේ චාවාරම සඳහා මේ සැකකාරියන්ට ඊට වඩා වැඩි මුදලක් ලබා දීලා තියෙනවා කියලා ඉවරලා. ඒ වගේම මේ මව සහ දියණිය මේ ජාවාරම කළා තියෙන්නේ ඩුබයි මද්‍රව්‍ය ජාවාරම්කරු සමග පමණක් සම්බන්ධ වෙන නිසා වෙනත් පිටස්තරයෙකු සමග ඔවුන්ගේ ගනුදෙනුවක් නැති බවත් ඒ සියල්ල සිදුවෙන්නේ කොන්ෆරන්ස් ඇමතුමක් කරා බවත් සොයාගෙන තිබෙනවා. සැකකාර තරුණිය නිවසේ රැඳී සිටියේදී නිලධාරීන් අත්අඩංගුවටගෙන ඇති අතරේදී සැකකාර මව මේ වන විට ප්‍රදේශය පලා ගිහිල්ලා තියෙනවා. ඇගේ සැමියාද මීට සම්බන්ධ බවට සැකකරන නිලධාරීන් ඔහුවද සොයා ගැනීමට විමර්ශන පවත්වනවා. ඔහු ත්‍රිරෝදරයකින් මේ චාවාරමට සහාය වී ඇති බවට සැකකරනවායි කියලා තමයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියන්නේ. සැකකාර 23 හැවිරි තරුණිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 10 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන තියෙනවායි කියලා ඉවරලා සුරාබදු මත්ද්‍රව්‍ය විනාශක අංශය සඳහන් කළා.